හායි යාළුවනේ. ඉතින් ඕගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අද දවස මට පොඩ්ඩක් විශේෂයි. ඉතින් ඒ ඇයි කිව්වොත් කාලයක් තිස්සේ එකතු වෙන්න බලාගෙන හිටපු අපේ පරණ යාළුවෝ වගේ ඔන්න අද දවසේ අපි එකතු වෙනවා. ඉතින් අපි දැන් බලමු අද අපේ දවස කොහොමද ගත වෙන්නේ කියලා. ඉතින් එහෙනම් ඔන්න අපි දැන් යමු vlog එකට. හැමෝටම එකතු වෙන්න පහසුව නිසා අපි හැමෝම කතා කරගත්ත අපේ ටවුන් එකේ ඉන්න යාළුවෙක් ගෙදරට එකතු වෙන්න. ඉතින් හැමෝම තැන් තැන් වලින් ඇවිල්ලා හරියටම වෙලාවට කිව්වේ වෙලාවට මෙලාලා ගෙදරට එකතු වුණා. ඉතින් ඔය පේනවනේ කරන කෝලම් ඇත්තට මම හිතන්නේ මේ ලෝකේ අපේ ඇත්තම ස්වරූපේ එළියට එන වෙන තැනක් නැතුව ඇති අපේ යාළුවෝ ඉන්න තැන ඇරෙන්න. ඒක මාරයි. ඉතින් ඔයාලා හොඳටම දන්නවනේ දිගුණි හැඩියාවකින් පස්සේ එකපාර යාළුවටයක් එකතු වුණාම කොයි තරම්නම් දේවල් තියෙනවද කතා කරන්න. දැන් සෙකන්ඩ් ෂයි විභාග ලියපුවට තියෙනවා විභාගේ පේපර්ස් ගැන කතා කරන්න. දැන් ගෙදෙට්ට වෙලා ඉන්න මට තියෙනවා මගේ දේවල් කතා කරන්න. දැන් කැම්පස් ඉන්න යාළුවන්ට තියෙනවා ඒ දේවල් කතා කරන්න. පොඩ්ඩක් ඉන්න. එහෙම කියපු ගමන්ම ඕගොල්ලන්ට පොඩි පැටලවිල්ලක් එනවා නේද? ඔව්. මෙතන ඉන්නේ එක එක වයස් පරතරවල යාළුවෝ. අක්කලා ඉන්නවා අයියලා ඉන්නවා සමවයස කිහිප දෙනෙක් ඉන්නවා. ඒ කොච්චර වුණත් අපි ඔක්කොම හොඳ යාළුවෝ. ඇයි අපි කට්ටියම එකතු වුණේ A levels ඉවර වෙලා අපි හැමෝම යනවනේ එකේ කෝසස් වලට. ඉතින් අපි සෙට් එක සෙට් උනේ අපේ සුදත් සර්ගේ ඉංග්‍රීසි කෝස් එකෙන්. ඉතින් අපි ඔක්කොම කෝස් යාළුවෝ. අපි හැමෝම දන්නවා අපිට ඉන්නවා ඉස්කෝලේ කාලේ යාළුවෝ, එතකොට ටියුෂන් ක්ලාස් වල යාළුවෝ, එතකොට දැන් කැම්පස් ගියාම කැම්පස් යාළුවෝ, වැඩ කරන තැන වැඩ කරන යාළුවෝ, එහෙනෙම යාළුවෝ වර ගොඩාක් ඉන්නවනේ. දැන් මේ තමයි මගේ කෝස් යාළුවෝ ටික. දැන් කෝස් එක ඉවරුණාට අපේ යාළුකමේ කෝස් එක ඉවරුනේ නැහැ. ඒක තව තවත් වැඩි වුණා. ඉතින් ඇත්තටම මම හිතන්නේ යාළුවෝ එහෙම තමයි. යාළුවෝ කියලා කියන්නේ කවදාවත් අපව අතාරින මිනිස්සු නෙමෙයි. අපේ ජීවිතේ අමාරුම තැන්වලදී අපිව හයියෙන් අල්ලගෙන ඉන්න යාළුවෝ තමයි අපේ ඇත්තම යාළුවෝ. දැන් මෙතනින් සීනියර්ම අයියා තමයි ඔය අපිට දැන් ලෙක්චර් එක දෙන අපේ ඉසුරු අයියා. ඉසුරු අයියා කියලා කියන්නේ වෙස්ටර්න් මියුසික් පැත්තෙන් වැඩෙක්. ඉතින් දැන් එයා මේ දවස්වල ඉන්නේ සෞන්දර්ය කැම්පස් එකේ. ඉතින් දැන් මේ ආවිලා අපිට ලෙක්චර් එක දෙනවා කොහොමද කැම්පස් එකේ තත්ත්වය කොහොමද අපි කියලා දැන් කැම්පස් එකේ ඉන්න ඕනේ. දැන් ඔක්කොම ටික දැන් පොර ලෙක්චර් එක වගේ දෙනවා. ඉතින් ළමයි දන්නේම නැතුව කියවලා කියලා ගොඩාක් වෙලා ගියා. ඊට පස්සේ දැන් අපේ ඉතුරු ප්ලෑනින් ටික අපි දැන් මේ යන ගමන් ඉතුරු ප්ලෑනින් ටික යන ගමන් කියන්න. ඉතින් මේ තියෙන්නේ අපේ නාත්තන්ගේ ටවුන් එකේ තියෙන හින්දු කෝවිල. මේකේ නම තමයි ශ්‍රී අයියනාර කෝවිල. ඉතින් වැඩේ කියන්නේ මේක මේ වෙලාවේ වහලා තිබ්බේ මොකද දැන් හොඳටම දවල් වෙලා හින්දා. ඉතින් මේ වෙලාවේ අපිට කෝවිල ඇතුළට යන්න බෑ. ඒත් අපි පොඩ්ඩක් වටේ කැරකිලා ඒ ටික ලස්සන බලලා ආයෙත් ගමන යන පටන් ගත්තා. අපේ ඉංග්‍රීසි කෝස් එකෙන් අපි අවසානට ලොකු ටැලන්ට් ෂෝ එකක් කරා ඉන්ටර්නැෂනල් මට්ටමේ වගේ. ඉතින් ඊ දවස්වල අපි ප්‍රැක්ටිස් වෙලාවට ඉන්ටර්වල් ටයිම් එකේදී අපි මේ ගොඩාක් කණ්ඩායම මේ කඩේට. ඉතින් මේ කඩේ කැමරා සයි පෝෂන් එක හොඳයි. ඉතින් ඒක නිසා අපි තෝරගත්ත මේ කඩෙන් අපේ දවල් කෑම කන්න. ඉතින් ඔයාලට පේනනේ කට්ටිය ඩෙස්ක් එක බඩ ගාගෙන කන්නේ ඒ තරමට කෑදරකම මේ ළමයිගේ. මොකද දැන් මාස ගානක් මේ ළමයි මගෙන් ඈත් වෙලා මේ ටී එක නිසා කියලා දීම හොඳ පුරුද්ද දැන් ටික ටික අයින් වෙලා තියෙන්නේ. අපි එකක් බොමු. ඒ බොමු. හරි ඔන්න දැන් අපි කාලේ ඉවරයි. දැන් අපි යන්නේ බීච්. ඉතින් බීච් යන නම් අපි මාරවිල ටවුන් එකට යන්න ඕනේ. මොකද අපේ පැත්තේ බීච් එක තියෙන්නේ මාරවිල පැත්තේ. ඉතින් අපි වගේ අසරණ ජනතාවගේ එකම සරණ තමයි පොදු ප්‍රවාහන සේවය සහ අපේ කකුල් දෙක. ඉතින් දැන් අපි ඒ දෙක පාවිච්චි කරගෙන තමයි මේ සම්පූර්ණ චාරිකාව ඉදිරියට අරගෙන යන්නේ.
ඉතින් ළමයි අපේ පැත්ත තියෙන ගොඩාක් වටින ස්ථානයක් තමයි කුරුසපල්ලිය. මේ කුරුසපල්ලිය කියලා කියන අපේ බෞද්ධ ජනතාව වගේම කතෝලික ජනතාවත් ගොඩාක් යන තැනක්. මොකද මේ කුරුසපල්ලිය මිනිස්සු විශ්වාස කරනවා තමන් ඉල්ලන ප්‍රාර්ථනා එතකොට තමන්ගේ බලාපොරොත්තු මේ හැමදේම ඉෂ්ට වෙනවා කියලා. අපිට කෝස්සේ කරන කාලින් නම් කුරුසපල්ලියන්න උමනාව තිබ්බා. මොකද අපේ කෝස්සේ කරපු අපේ සුදක්ස කුරුසපල්ලි ගොඩාක් විශ්වාස කරන කෙනෙක් කතෝලික. ඉතින් අප නිතරම කියන අපේ ජීවිතේ ප්‍රශ්න වලට එහෙම කරන්න කියලා. ඉතින් ඒතර අපි හිතාගත්ත කවදා හරි අපි කට්ටිය එකතු වෙලා ආයෙ කුරුසපල්ලි යනවා දවසක් කියලා. ඉතින් ඒ දවස අද අපිට ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. ඉතින් අපිට ගොඩක් සතුටුයි ඒක ගැන. ඒ වගේම තමයි මේ කුරුසපල්ලියට මාවේනික වෙච්ච විශේෂ සංස්කෘතීන් තියෙනවා. ගොඩාක් කට්ටිය මේ ඉටි පන්දම් පත්තු කරන එක, මේ දණින් අතන සුරුවම ගාවට යන එක, එතකොට තමන්ගේ එක බාරවලට කිරිබත්, බනිස්, යෝගට් ඒ වගේ දේවල් අනිත් අයට බෙදලා දෙන එක, මේ වගේ ගොඩාක් දේවල් මේ කුරුසපල්ලිය ඇතුළේ උපසංස්කෘතියක් වගේ තියෙනවා. ඒ වගේම සමහර මිනිස්සු කොච්චර භක්තිමත්ද කියලා කියනවනම් මේතන තියෙන වැල්ල ඉරෙන වැල්ලක්. ඒ වැල්ලේ මිනිස්සු දනගහගෙන තමන්ගේ ආගම අදහනවා කියන්න ඇත්තට මේක ඒ මිනිස්සුගේ බැතිමත් බව සහ දෙවියන්ට තියෙන ලැබියාව පෙන්වන එක ලක්ෂණයක්නේ. මගේ මතේ අනුව නම් මේ ලෝකේ තියෙන බහුතරයක් හොඳයයි සම්මත ආගම් ගොඩාක් වෙලාවට ජනතාවට දේශනා කරලා තියෙනේ ශාස්ත්‍රූන් වහන්සේලා පව් කරන්න එපා කුසල් කරන්න. ඒක කොයි පැත්තෙන් ගත්තත් කිසිම ආගමක් නරක පැත්තට තමන්ගේ බැතිමතාව හෝ අදහන පුද්ගලයාව පොළඹවන්නේ නැහැ. අපි ඉතින් ඊට එහයින් ගිහලා කල්පනා කරලා බැලුවොත් ඇත්තටම ගොඩක් වෙලාවට ආගමක් හරහා මිනිස්සුන්ට කරන්නේ නිවෙන්න උදව් කරන එක, තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරන එක. ඉතින් මොන ආගමක් අදහලා හරි කමන්නේ මිනිස්සේ තමන්ගේ හිත තමන්ගේ දුක නිවා ගන්නව නම් තව කෙනෙකුට පිහිටක් වෙනවා නම් මම හිතන්නේ එතන තමයි ඇත්තටම ආගමක් තියෙන්නේ කියලා. දැන් ඉතින් අපේ මේලා නත්තල් පප ටොපි බෙදනවා වගේ ඉටි පන්දම් බෙදනවා. අපිට දැන් අපි ඉටි පන්දම් පත්තු කරන්න තමයි යන්නේ. මෙතන ඉන්න ගොඩක් අය මැත්ස් බයෝ කරලා තියෙන. ඉතින් ඒකින්ස මේගොල්ලෝ ගොඩාක් හරියටම ගණනට මින්මට බෙදනවා. ගෙන දැවි ඇවිලෙන තරඟකාරී මේ සමාජය තුළේ මිනිස්සු කොයි තරම් වුණත් හොයන්න ඕනේ නිවෙන්න ස්ථාන. මේ සමාජ ඕන තරම් අපිට තියෙන ඇවිලෙන්න තැන්. හැබැයි මිනිස්සු නිවෙන්න තැන් හොයලා මොන ආගමක් හෝ වේවා යහපත පිණිස දහනවා නම් මම හිතන ඇත්තට මෙතන වැරද්දක් නැහැ කියලා. ඔයාලා hina වෙන්න එපා. මොකද ඒ ළමයට විපතක්නේ වෙලා තියෙන්නේ. ඔයාලා දැක්කනේ එතන ඉටි පන්දම් පත්තු කරද්දි එකපාරක් නිමනවා. ඊට පස්සේ ප්‍රාර්ථනාව කරලා තමයි ආයෙ ඉටි පන්දම් ටික ගහන්නේ. මෙතනත් මේ වගේම දෙයක් තමයි තියෙන්නේ. මේ පහනෙන් තෙල් ටිකක් අරගෙන අර මේ ජේසුගේ පිළිම ඇදලා එතන අපි ඔළුවේ දාගන්න. ඇත්තටම විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද මෙතන කතෝලික යාළුවෝ කවුරුත් නැහැ. අපි ඔක්කොම බෞද්ධ. ඉතින් කතෝලික යාළුවෙක් කියලා ඉසුරු අයියා විතරයි. ඉසුරුයි මේ වෙලාවට සහභාගී වුණේ නැහැ. මොකද එයාට හවස ලෙක්චර්ස් කියව නිසා අපි කට්ටිය විතරයි ඉතින් ගිහින් ඉතින් අපි හැමෝම මේ අර අනිත් අය කරන දේවල් දැකලා තමයි මේ කරන්නේ. හරි. දැන් අපි කොහෙද යන්නේ? අපි යනවා බීච් එකට. ඔයාලා අම්මලාට කියලා ආවේ නෑනේ බීච් යනවා කියලා. හරි දැන් අපි පල්ලෙක ඉවර වෙලා දැන් අපි යනවා බීච්. බීච් යන්නේ නාන්න. බීච් යන්න කලින් මේ පැත්තේ ඇත්තටම වඩ රසයි. අපි දැන් වඩ කන්න යන්නේ. ඔයාලට ඕනේ මොන වඩේද? ඉස්සෝ වඩේ තියෙන, පරිප්පු වඩේ තියෙන, උළුඳු වඩේ තියෙන ඕන වඩයක් තියෙන ඔයාලා කියන්න. මේ තමයි මගේ කල්ටි ටික. පවුනි මේකක් ගමු. මේක ගමු නාන්න. පුංචි කාලේ පොඩි ළමයට මොනවා හරි තමන් ආසම දෙයක් හම්බුනහම පොඩක් නටනවානේ රඟවනවානේ. මමත් තාම ඉතින් ළමා මානසිකත්වයේ තමයි තියෙන. ආසම දෙයක් දැක්කහම ඉතින් චුට්ටක් චූන් වෙනවා වැඩි.
අනේ මේ වෙලාවට වහිනවට දන්නවා. පුලේ තියලා කෑලි වල දීලා. ඒනවනේ ළමයි අර අතීත රජකාලේ දඬුවම් තාමත් අපේ ආදරණීය දෙමව්පියෝ ක්‍රියාත්මක කරන අවස්ථා තියෙනවා. ඔය අපට ඇසෙන්නේ එක්තරා පීඩිත දියණියකගේ හඬෙන් නැගෙන ශෝකාලාපය. මම කෙදරි හදා. මෙයා ගෙදරින් හදා යන්න. මේ කැමරාව අවුලන් කැතයි. සුදු වෙන්නේ. සුදු මදි වුණාමත් කරදරේ. දැන් ඉතින් වහින නිසා අපි තීරණය කරා කුඩේ හිලන් දෙන්න හරි රැල්ල පාගන්න යන්න. යන පළවෙනි කෙනා වෙන්නත්. ඒ පළවෙනි දෙපළ මේ අම්මා ඉදුවයි යන්නේ. කවුද මම? දවුවනේ අපි. ඇස්සර පුළුවන් ද අපේ ගමන නවත්තන්න. වැඩිය මේව කන්න එපා අපිට ගොඩ පේන්නේ නෑ. මේ උපෙක්ෂ යන්න එපා. කියනවා නේද හරි බය මං වගේ රටට වටින ජීවියෙක් නැති වෙයි කියලා. පුදුම ආදරයක් තියෙන යාලා මාව හරියට පරිස්සම් කරා. මම පේනවා නේද සීමාව? ඒක තමයි. ඕ කාර්යයක් කරලා පේන්නද? ඒක මොලයක් නැද්ද? අනේ මාව තේරෙනවා. පේනවනේ දක්කලා මනිලට කොයි තරම්නම් ආදරයක් දක්වනවද කියලා. ඇත්තටම ආය පාරම් මේවා දකිදි මට හිතෙනවා මනුස්සයෙක් විදිහට ඉපදිලා අපිට ලස්සනට ජීවත්වෙන්න සතුටින් ජීවත්වෙන්න ලොකු දේවල් ඕන්නෑ. ඇත්තටම සල්ලි ඕන්නෑ. මේ වගේ හවස්වරුවක අපේ හිතටම දැනෙන යාළුවෝ ටික දෙනෙක් එක්ක මේ වගේ ලස්සන මුහුදු වෙරළක ඉන්නවා කියන්නේ මං හිතනවා මනුස්සයෙක් ඇත්තටම සුරංගනා ලෝකෙට යනවා කියලා. අපෝත එමෙනවා ආදෙන් කට්ටිය කියනවල අපි හම්බුනේ මේ කොච්චර කාලට පස්සේද කියලා මාස කීයකට වගේ මාස 8ක් වගේ ඇත්ත මාස 8ක් විතර ගියා 8ක් වගේ ඒ ලයින් ඒතර අපි කොයි යාළුවද ඉංග්‍රීසි කෝස් අපි කෝස් යාළුවෝ කෝස් යාළුවෝ අපි ආ විසිරිලා ගියා ඊට පස්සේ අපි විසිරිලා ගියා ගොඩක් දේවල් අපි කෝස් එකෙත් කරා ඊට පස්සේ අපි විසිරිලා ගියා ඉතින් මොනවද මේ කරන්නට සෙකන්ඩ් ෂයි තිබ්බා අධ්‍යාපනික කටයුතු මේ සමහර රට ගිහිල්ලා හයර් එඩියුකේෂන් වලට සමහර රට ගියා ඔයාලා දන්නවනේ මගේ වීඩියෝ වලින් සමහර තැන්වලදී මම ඕගොල්ලන්ගේ ජීවිතයට පුංචි පණිවිඩයක් අරගෙන එනවා දැන් මං ගේනලා ඇස්සෙන්නේ පණිවිඩේ ඇත්තටම කිව්වොත් අපේ ජීවිතේත් හරියට මේ මුහුද වගේ ඇයි මං එහෙම කියන්නේ මේ මුහුද ඇතුලේ එයා හංගන් ඉන්න දේවල් කොයි තරම්ද කියලා අපි කවුරුත් දන්නේ අපේ ජීවිතෙත් ඒ වගේ අපි සමහර වෙලාවට තව කෙනෙක්ට කෑ ගහලා නොකිව්වට එයාට කතා කරලා ඇඟිල්ලෙන් එන නොකිව්වට දැනෙන්නේ නොදුන්නට අපිත් අපේ ජීවිතේ ගොඩාක් දේවල් මේ මුහුද වගේ හංගන් ඉන්නවා. ඒ වගේම තමයි මුහුද දිහා බලන් ඉද්දි රැල්ලක් එනවා, ආය රැල්ලක් එනවා, ආය හැප්පෙනවා. මේ වගේ තමයි අපේ ජීවිතේ. ඇයි එක ප්‍රශ්නයක් ඉවර වෙදි තව ප්‍රශ්නයක්. සමහර වෙලාවට ප්‍රශ්න ඩබල් එනවා. ඒ වගේ තමයි. සමහර වෙලාවට මුහුද හරි නිහඬයි. හරි සද්දේ. ඉතින් අපේ ජීවිතෙත් එහෙම නෙමේද? සමහරට ඔහේ තියෙනවා. සමහරලාට ප්‍රශ්නයක් අපි ගොඩාක් බිසි වෙනවා. මේ මුහුදට කොයි තරම් වතුර ආවත් ඒ හැම වතුරක්ම එයා ලුණු වතුර කරගන්නවා. ඒ කියන්නේ හැමදේම එයා යායි කරගන්නවා. අපිත් පුරුදු වෙන්න ඕනේ එහෙම නෙමේද? අපේ ජීවිතයට කොයි තරම් ප්‍රශ්න ආවත් අපි හැමදේම ජයග්‍රහණය කරන්න ඕනේ. අපි අපේ දෙයක් කරගෙන ඒවට හොඳට මුහුණ දෙන්න ඕනේ. හැබැයි ඒවා දන්නවනේ. මුහුදත් මේ හැමදේම ඉවසගෙන ඉඳලා දැන් දවසක සුනාමියක් වුණා කියලා. මම කියන්නේ ඔයාට සුනාමියක් වෙන්න කියලා නෙමෙයි. ඔයා ඉවසලා බැරිම තැනදී ආයෙ පාරක් ඉවසන්න. ඔයා කවදාවත් සුනාමියක් වෙලා මිනිස්සුගේ ජීවිතවලට අඳුරු මතකයක් එකතු කරන්න එපා. ඔයා තවත් තැනක ලස්සනට ජීවත් වෙන්න. හැබැයි මුහුදක් වගේ පුංචි ළමයෙක් ඉඳන් වයසක වැඩි හිටිය දක්වා හැමෝම ආදරය කරන චරිතයක් වෙන්න. දැක්කනේ තව ඩිංගෙන් නාගෙන යන්න වෙන්නේ. දැන් අපි වැඩ ඉවර වෙලා දැන් ගෙදර යන ගමන් දැන් කට්ටිය හොඳටම තෙමීගෙන ඉන්නේ. කට්ටිය හොඳටම තෙවිලා තියෙන්නේ රැල්ලට. රැල්ල වෙරළට ආදරෙයි. අපි වෙරළට ආදරෙයි රැල්ලටත් ආදරෙයි. දැන් මේ වීඩියෝ channel එකේ දාන්න ඕනද? දාන්න ඕන channel එකේ.
එතන මොකද කරන්න channel එක කරන්න ඕනේ? ඒ කියන්නේ channel එක මොකද එතකොට කරන්න ඕනේ ඔයගොල්ලෝ? like කරන්න, share කරන්න, subscribe කරන්න. අන්න හරි ඒ ටික කරාම ඇති හොඳට. හරි යාළුවනේ දැන් අපි අපේ ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. දැන් අපේ එක යාළුවෙක්ට බායි කියන්න වෙනවා. ඉතින් අද දවස් අපි හොඳට ගත කරා. ඉතින් අපිට සතුටුයි. සතුටු නේද ඔයාලට? හරි එහෙනම් අපි ආය දවසක හම්බෙමු. බයි. බයි.